රාත්‍රී කියලා කියන්නේ මහත්තයා සංස්කෘතියක්. ඒ රාත්‍රී සංස්කෘතිය ගොඩනගන්නේ කරවල වෙලාවට. රාත්‍රිය කියන්නේ සංස්කෘතියක් කරවල වෙලාවට. දැන් ඉස්සර ඒ රාත්‍රී සංස්කෘතිය තිබුණා. දැන් රාත්‍රී සංස්කෘතිය නේ කරවල තියෙනවා. ඒ සංස්කෘතිය තමයි වටින්නේ. ඒ හින්දානේ good night කියන්නේ good dark කියන්නේ නැතුව. ඒ හින්දානේ සුබ රාත්‍රියක් වේවා කියන්නේ සුබ කරවලක් වේවා කියන්නේ නැතුව. ඒ රාත්‍රී සංස්කෘතිය කියන්නේ මොකද්ද දන්නවද? ඒ වෙලාවට අම්මා පොත් කියවනවා. තාත්තා පොත් කියවනවා. කතන්දර කියනවා. කවි කියනවා. තේරවිලි කියනවා. මතක නැද්ද ඉස්සර හර්කියුලිස් ටේලර් සහ ජයතිස්ස සහෝදරයෝ අනුග්‍රහයෙන් මුවන් පැලැස්ස වටේට ඉඳගෙන කද්දිරගේ කතාර. ඒ වටේට ඉඳගෙන ඉන්න එකනේ ඒ කරන්නේ. සාමූහිකයිනේ. අර black and white TV තියෙන කාලෙත් පොඩි එවුන් ටෝපිටඩේ වැලිය ටෝපිටඩේ බිම වාඩි වෙලා ඔක්කොම එක ගොන්නට නේද? දැන් මේ සාමූහික භාවයකෝ සාමූහික භාවය නෑ. ලොකු කොල්ලා වම් පැත්තේ කාමරේ අරගෙන ඇතුළට ගිහිල්ලා ඇතුලෙන් දොර ලොක් කරගෙන ඊට පස්සේ කෙල්ල වම් පැත්තේ කාමරේට දකුණු පැත්තේ කාමරේට ගිහිල්ලා ඇතුලෙන් ලොක් කරගෙන ලොක් කරපු යතුරටත් රෙදි කෑල්ලක් දාලා කමක් නැහෙනේ. ඇයි උන්ගේ තාත්තා උඩ තට්ටුවට ගිහිල්ලා මේ කොහේ උන්ද? ඒ කාලේ පත්‍රයේ දිග ඇරගෙන ප්‍රහේලිකා පුරනවා. මොකක්ද ඒක තිබුණේ? හරහට පහලට. අයියෝ. දැන් තියෙන්නේ දිගට හරහට. මං කියන්නේ වැරදිච්ච තැන රාත්‍රී සංස්කෘතිය නෑ. ඒ කාලේ මල් වට්ටිය අත ගහලා සියලු දෙනාම එකතු වෙලා බුදුන් වඳිනවා. එහෙම නෑ. ඒ කාලේ එක වෙලාවට කෑම කනවා. දැන් එක වෙලාවට එකෙක්වත් කන්නේ නෑ. එකෙක් මේසේ උඩ ඉඳන් කනවා, අනික ඇඳ යට ඉඳන් කනවා. තව එකේ මේ පුටු ඇඳ උඩින් කකුලක් දාගෙන කනවා. තව එකේ ටීවී එක දිහා බලාගෙන ටීවී එක කනවා. තව එකේ හෑන්ඩ් ෆෝන් කනේ ගහගෙන මල් කඩ කනවා. සමහර උන් මල් කඩ පැණි පෙර ගස් යටට වෙලා කනවා කරුවලේ. සමහර උන් කනවද නැද්ද දන්නෙත් නෑ. උන් ගෙදරත් නෑ. මේ කොහේ උන්ද? මේක විහිළුවක් නෙමෙයි. මේ කිව්වට මේක තමයි ඛේදවාචකය. ඒ හින්දා රාත්‍රියේ සංස්කෘතිය නෑ. කරවල විතරයි. dark without night. So we are living in dark. කවුරුත් රාත්‍රී සංස්කෘතිය විඳින්නේ නැහැ. කරවලේ වාසිය ගන්නවා. රාත්‍රී සංස්කෘතිය විඳින්නේ කරවලේ වාසිය ගන්නවා. කරවලේ වාසිය ගන්න විදිය ගැන මං කියන්නේ නැහැ. ඉස්සර කොච්චර කතන්දර කිව්වද කියන්නකෝ. ආච්චිලා සීයලා අත්තලා මුත්තලා විතරක් නෙමෙයි අම්මලා තාත්තලා ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා. අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ කියලා මතක නැද්ද? ඉස්සර තිබුණ ගාතාවක්. දැන් ඒ සංස්කෘතියකෝ අම්මා කතන්දර දන්නෙත් නෑ, තාත්තා කතන්දර දන්නෙත් නෑ. ඊදර ඉන්නේ උන් කතන්දර අහන්න විදියකුත් නෑ. උන්ට කතන්දර අහන්න වෙලාවකුත් නෑ. කතන්දර කියන්නෙත් නෑ. කියන්න පුළුවන් වුණත් උන් කියන්නේ කයි කතන්දර. තේරවිලි කියලා, කවි කියලා, සින්දු කියලා නටලා නිදා ගන්න රාත්‍රියේ එළි වෙනකොට කොච්චර සුන්දරද කියන්නකෝ. ප්‍රාර්ථනා කළත් නොකළත් good morning. morning good. දැන් කොහොමද රාත්‍රියට නිින්ද යන්නේ කියන්නේ? නිවුස් බලලා, හැප්පිච්ච උන්ගේ ලේ බලලා, මරාපේ උන්ගේ කිනිසි බලලා, රණ්ඩු වෙච්ච උන්ගේ අයිස් අහු වෙච්ච උන්ගේ යුක්තිය බලලා,
යුක්තියේදී කරපු අයුක්තියත් බලලා ඊළඟට අපරාධ ලයිස්තුවම බලලා හොරුන්ගේ නාම ලේඛනේ බලලා හොරකම් කරපු ඩොලර් ගාන බලලා බුදිය ගත්තාම රය 2ට විතර හැරෙනවා හූ කියාගෙන. ඔළුව සම්පූර්ණයෙන්ම නරක වෙලා නෙමෙයිද කියන්නකෝ. දැන් කෝ රාත්‍රී සංස්කෘතිය. එහෙම බලලා බැරි වෙච්චාම මූ ඇත්තටම දීලා තියෙන සාක්කිය මොකක්ද දන්නේ පොඩ්ඩක් හිටම YouTube එකේ බලන්න. කියලා උගේ නම හොයාගෙන ඒකත් ඔළුවේ තියාගෙන බුදිය ගත්තාම රෑ නිින්ද යන්නේ. good night කියවට වැඩක් නෑ. ඒ හින්දා GN කියලා ගහලා නිකන් ඉන්නවා. GN කියන්නේ good night නෙමෙයි වෙන එකක්. මොකක් හරි එකක් නෑ කියන එකයි G. ඒකට තමයි රාත්‍රී සංස්කෘතිය කියන්නේ. ඒ සොඳුරු බව. කෝ ඒක. දැන් මූණු පුලුටු කරගෙන මූණු හතරස් කරගෙන අයියා මෙහෙම යනවා මල්ලි මෙහෙම යනවා ඌ මුගේ මූණ බලන්නේ මූ උගේ මූණ බලන්නේ කතා කරන්නේ hina වෙන්නේ නේ අම්මා තාත්තා දිහා බලන්නේ තාත්තා අම්මා දිහා බලන්නේ ඒකෙකුට ඒකේ කතා කරන්නේ බෙදුවට කන්නේ කෑවට දිරවන්නේ දිරෙව්වට යන්නේ මේක ඛේද වාචකයක් එහෙනම් රාත්‍රී සංස්කෘතිය ගේන්න නයිට් කල්චර් ගේන්න එතකොට මේ සමාජය වෙනස් වෙනවා